ආයිෂ බොහෝ වේවා ඔයාලා හැමෝටම. ඔන්න මම ඔයාලත් එක්ක උදේ කෑමට වගේම බයිට් එකටත් ගන්න පුළුවන් රසම රස කඩල එකක් හදන්නයි යන්නේ. සරල අමුද්‍රව්‍ය කිහිපයක් විතරයි මේකට ඕන කරන්නේ. තම්බගත්තු කඩල ටිකක්, අමු මිරිස් කරල් කිහිපයක්, ලූණු ගෙඩි කිහිපයක් සහ සිහින්ව ලියාගත්තු පොල් ටිකක් ඕන කරනවා. ඊට අමතරව බටර් ස්වල්පයක්, ලූණු, ගම්මිරිස් සහ පොල්තෙල් ස්වල්පයක් අවශ්‍ය කරනවා. මුලින්ම මම ලූණු ටික සිහින්ව ලියා ගන්නවා. ඔන්න දැන් මම අමු මිරිස් පුංචි කෑලි වලට චොප් කර ගන්නවා. මතක තියාගන්න අමු මිරිස් පුංචි කෑලි වලට චොප් කරගන්න තරමටම මේක හරිම රහයි. සිහින්ව ලියාගත්තු පොල් තීරු පුංචි කෑලි වලට කපා ගන්නවා. ඔන්න දැන් මම පෑන් එකක් ලිපේ තියලා අඩු ගින්දරේ බටර් ටිකක් එකතු කර ගන්නවා. බටර් ටික මෙල්ට් කරගන්න පොල් තෙල් ස්වල්පයක් එකතු කර ගන්නවා. ලූණු පොඩි කරලා පෑන් එකට එකතු කර ගන්නවා. අමු මිරිස් ටිකත් එකතු කරලා හොඳින් කලවම් කරගෙන රස අනුව ලුණු ටිකක්, ගම්මිරිස් කුඩු ටිකක් එකතු කරගෙන හොඳින් කලවම් කර ගන්නවා. මතක තියාගන්න ගින්දර වැඩි කරගන්න එපා. මොකද ලූණු අමු වෙන තරමටම සහ අමු මිරිස් කෑලි පුංචි කෑලි වෙන තරමටම මේක හරිම රහයි. ලූණු බාගෙට තැන්වීගෙන එනකොට කඩල ටික එකතු කරගන්නවා. පොල් ටිකත් එකතු කරලා හොඳින් කලවම් කරගන්නවා. ඔන්න දැන් කඩල එක ලෑස්ති. දවසම ඇවිදලා ටිකක් මහන්සි වගේ. මම ඔයාලට කිව්වනේ බයිට් එකටත් ඇත්තටම මේක හරිම රහයි. ඉතින් මම සබ්ස්ක්‍රයිබ් කරන්න අමතක කරන්න එපා.